ස්කන්ධයකින් යුතු මේ රොකට්ටුව ඉහළට ඔසවන්න නිව්ටන් මිලියන 39ක පමණ තෙරපුම් බලයක් එන්ජින් වලින් ලබා දෙනවා. ඒ බලයෙන් 75%ක්ම ලබා දෙන්නේ මේ දෙපැත්තේ තියෙන solid rocket boosters දෙකෙන්. ඉතිරි 25% දෙන්නේ core stage එකේ තියෙන RS-25 එන්ජින් හතරෙන්. කොහොම හරි දියත් කිරීමෙන් පළවෙනි තප්පර 55 ගත වෙද්දී රොකට්ටුවට පුළුවන් වෙනවා ශබ්දයේ වේගය ඉක්මවන්න. ඒ අවස්ථාවේදී යානයේ තියෙන්නේ පොළොවට කිලෝමීටර් 7.8ක් පමණ උඩින්. හැබැයි solid rocket boosters දෙක වැඩ කරන්නේ තව ටික වෙලාවයි. දියත් කිරීමෙන් විනාඩි 2යි තප්පර 8ක් ගත වෙද්දී ඒ දෙක රොකට්ටුවෙන් වෙන් වෙලා මුහුදට කඩා වැටෙන්න පටන් ගන්නවා. මේ සිදුවීම වෙද්දී රොකට්ටුව තියෙන්නේ පොළොවට කිලෝමීටර් 45ක් විතර උඩින්. ඉතින් මෙතනින් පස්සේ core stage එකේ තියෙන RS-25 එන්ජින් හතරේ තෙරපුම් බලය තිබුණට වඩා වැඩි කරලා ඔරායන් යානාව ඇතුළත් second stage එක පහළ පෘථිවි කක්ෂයකට ගෙනියන්න පටන් ගන්නවා. ඒ යන අතරතුර විනාඩි 3යි තප්පර 28ක් ගත වෙද්දී රොකට්ටුවේ ඉස්සරහා තිබුණ launch abort system එක ගැලවිලා ඉවත් වෙනවා. කොහොම හරි යානාව පහළ පෘථිවි කක්ෂයකට ඇතුළත් කරන්න ඕන්න මෙන්න තියෙද්දි core stage එකේ එන්ජින් ක්‍රියා